සමහරු ඉන්නවා අවුරුදු ගාණක් එකම තැන පල් වෙනවා. හැබැයි තවත් සමහරු ඉන්නවා මාස කීපයකින් මුළු ලෝකයම අවත කරවන විදිහට වෙනස් වෙනවා. ඔබත් තාම ඉන්නේ මට බැහැ, මම කැතයි, මට සල්ලි නැහැ කියන තැන නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අද අපි කතා කරන්නේ හැමෝම කතා කරන පොසිටිව් තින්කින් ගැන නෙවෙයි. අද අපි කතා කරන්නේ ඩාර්ක් මොටිවේෂන් ගැන. ඒ කියන්නේ ඔබේ වේදනාව, ඔබ ප්‍රතික්ෂේප කරපු තැන් සහ ඔබේ හීනමානය ජයග්‍රහණයේ ඉන්ධන බවට පත් කරගන්නා හැටි ගැනයි. මොකද්ද මේ ඩාර්ක් මොටිවේෂන් කියන්නේ? ලෝකයේ අපිට උගන්වන්නේ සතුටින් ඉන්න, හැමෝටම ආදරය කරන්න කියලයි. ඒක හොඳයි. හැබැයි ඇත්තටම දියුණුව එන්නේ ඔබට කවුරු හරි උඹව ඕකට වැඩක් නැහැ කියලා හංවඩු ගහපු දවසටයි. ඔබව කවුරු හරි රිද්දපු වෙලාවක, ඔබව ප්‍රතික්ෂේප කරපු වෙලාවක ඇතිවන ඒ කේන්තිය සහ වෛරය විනාශකාරී දෙයක් නොවි ඔබේ දියුණුවටම පාවිච්චි කිරීම තමයි මේ ක්‍රමය. ඔවුන්ට වැරදුණු බව ඔප්පු කර පෙන්වීම තරම් ප්‍රබල මොටිවේෂන් එකක් ලෝකේ තවත් නැහැ. අපි බලමු මේක කරන හැටි. පළමු මාස දෙක තුල ඔබේ පෙනුමේ වෙනසක් ඇති කරගන්න. ඒ කියන්නේ ෆිසිකල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක්. මුල්ම දේ තමයි show them, don't tell them කියන එක. කටින් කියවන්නේ නැතිව වැඩෙන් පෙන්නන්න නම් මුලින්ම ඔබේ ශරීරය වෙනස් කරන්න ඕනේ. ඊළඟට ස්ට්‍රික් වර්කවුට් ෂෙඩියුල් එකක් හදාගන්න. දවසට පැයක් ව්‍යායාම කරන්න. ඒ පැය ඇතුළත ඔබව රිද්දපු හැම කෙනෙක්වම මතක් කරන්න. ඒ හැම මතකයක්ම තවත් එක පුෂ් අප් එකකට හයියක් කරගන්න. මුහුණේ පෙනුම හදාගන්න. ඒ කියන්නේ ග්ලෝ අප් එකක්. මොකද තමන්ට ආදරය කරන්න ඕන මුලින්ම. දවසට වතුර ලීටර 3-4ක් බොන්න. සීනි සහ තෙල් කෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න. මාස 2ක් යද්දී ඔබේ හැම පැහැපත් වෙලා මුහුණේ පෙනුම තියුණු වෙනවා කවුරුත් නොහිතන විදිහට. අනිවාර්යයෙන්ම පිරිසිදුකම සහ ඇඳුම් ගැන හිතන්න. මිල අධික ඇඳුම් ඕනේ නැහැ. තමන්ට ගැළපෙන පිරිසිදු ඇඳුම් අඳින්න පුරුදු වෙන්න. ඔබේ කොණ්ඩය සහ රැවුල පිළිවෙලට තබා ගන්න. ඊළඟට තෙවන සහ සිව්වන මාසයේදී තමන්ගේ මානසික ශක්තිය හදාගන්න. ඒ කියන්නේ මයින්ඩ්සෙට් මාස්ටරි එකක්. ඔබේ පෙනුම වෙනස් වෙද්දී ඔබට ආත්ම විශ්වාසයක් එනවා. දැන් තියෙන්නේ මොලේ අප්ග්‍රේඩ් කරන්න. ඒ කාලය තුලදීම ගෝස්ට් මෝඩ් එකක් ගන්න. ඒ කියන්නේ අතුරුදහන් වීමක්. මේක තමයි ඩාර්ක් මොටිවේෂන් වල තියෙන ප්‍රබලම පියවර. Facebook, Instagram වල ඕනෑමට වඩා කාලය නාස්ති කරන එක නවත්තන්න. අනවශ්‍ය පාටි, ග්‍රවුන්ඩ් යන එක නවත්තලා අතුරුදහන් වෙන්න. ඔබ කොහේද, මොකද කරන්න කියලා කාටවත් හොයාගන්න බැරි වෙන්න වැඩ කරන්න. ඔයාගේ වටිනා කාලය අලුත් දෙයක් ඉගෙන ගන්න යොදවන්න. මාස 2ක් ඇතුළත අලුත් ස්කිල් එකක් ගැන ඉගෙන ගන්න. ඒක AI වෙන්න පුළුවන්, කෝඩින් වෙන්න පුළුවන්, නැත්නම් අලුත් භාෂාවක් වෙන්න පුළුවන්. නැත්නම් පොත් හරි කියවන්න. සතියට එක පොතක්වත් කියවන්න. සාර්ථක මිනිසුන්ගේ චරිත කතා කියවන්න. ඔවුන් අසාර්ථක වුණු තැන් වලින් ඉගෙන ගන්න. ඊළඟට අපේ ටාස්ක් එකේ අවසාන කඩයිම 5 වන සහ 6 වන මාස. ඉතින් ඔයා මේ වන විටත් පෞරුෂය සහ මූල්‍ය නිදහස පැත්තෙන් ඔබ අලුත් මිනිස්සෙක්. දැන් තියෙන්නේ ලෝකයට මුහුණ දෙන්න පෞරුෂය හදාගන්න එක. මේ දේවල් එක්ක ඔයාගේ ප්‍රොෆෙෂනල් මොඩ් එක ඕපන් කරන්න. ඒ කියන්නේ කතා කරන විලාසය හදාගන්න. මොකද පිස්සෝ කලබල වුණාට ડોක්ටර් කලබල වෙන්නේ නෑනේ. ඔයා හෙමින් සහ පැහැදිලිව කතා කරන්න පුරුදු වෙන්න. ඕනෑමට වඩා hina වෙන්න හෝ හැමෝම සතුට කරන්න යන්න එපා. ඔබේ වචන වලට වටිනාකමක් දෙන්න. ඒ වගේම අවදානම් ගන්න බය වෙන්න එපා. අලුත් බිස්නස් එකක් හෝ ආයෝජනයක් ගැන හිතන්න. මාස 6ක් ඇතුළත අමතර ආදායම් මාර්ගයක් හදාගන්න උත්සාහ කරන්න. ඔයාගේ පරිගැනීම සාර්ථකත්වයෙන් ඉවත් කරන්න.
ඔබව දාලා ගිය පෙම්වතියට හෝ පෙම්වතාට ඔබව පහත් කරපු නෑදෑයින්ට වඩාත්ම රිදෙන්නේ ඔබ ඔවුන්ට බනින එකෙන් නෙවෙයි. ඔබ ඔවුන්ට වඩාත් දස ගුණයකින් සාර්ථක වෙලා සතුටින් ඉන්නවා දැක්කමයි. මතක තබා ගන්න. ඩාර්ක් මොටිවේෂන් කියන්නේ අනුන්ට නපුරක් කරන එක නෙවෙයි. ඔබේ ඇතුලේ තියෙන ඒ කළු පැල්ලම් සහ වේදනාවන් ඔබේ දියුණුවේ පඩිපෙළ කරගන්නා එකයි. ඔබ ප්‍රතික්ෂේප කළාද? ඒක ආශිර්වාදයක් කරගන්න. ඔබට hina වුණාද? ඒ hinaවට උත්තරේ ඔබේ සාර්ථකත්වයෙන් දෙන්න. අද ඉඳන් මාස 6ක් දින දර්ශනේ සලකුණු කරගන්න. මේ කාලය ඇතුළත කාටවත් ඔප්පු කරන්න යන්න එපා. නිහඬව වැඩ කරන්න. Work in silence. මාස 6කට පස්සේ ඔබ ආපහු හැරිලා බලද්දී පරණ දුර්වල ඔබ පේන්නවත් ඉන්න එකක් නැහැ. ඔබ සූදානම්ද මේ පරිවර්තනයට? එහෙනම් අදම ගෝස් මෝඩ් එකට මාරු වෙන්න. ඔබට ජය.